මේ දවස්වල අපි ඉන්නේ මේ මයි වෙසක් මාසේ නේද මේ මාසේ අපිට ගොඩක් බේදගත් කාලය. අද දවස තමයි අපි දකිනවා මේ ලෝකේ ගොඩක් අසරණ දේවල් තියෙනවා. යුද්ධය තියෙනවා, ස්වභාවික අනතුරු තියෙනවා. එක ප්‍රශ්න තියෙනවා. අපි පත්තරෙන් බලනවා, නිවුස් බ්‍රෝඩ්කාස්ටිං එකෙන් බලනවා. හැමදම එහෙමයි. ඒ කියන්නේ මේ කාලේ අපිට වඩාත්ම අවශ්‍යයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සැනසීම. මොකද අපිට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තේරුම් ගත්ත නම් අපිට මේ වගේම අසරණ හැංගීම් නැහැ. අපිට හැමදේම මුහුණ දෙන්න පුළුවන්. උන්වහන්සේ තමයි අපිට මේ ලෝවට උන්වහන්සේගේ ධර්ම හැලි කරේ අපිට තව දක්ෂ වෙන්න පුළුවන් නිසා. තවත් ප්‍රඥාවන්ත වෙන්න පුළුවන් නිසා. තවත් පින්වත් වෙන්න පුළුවන් නිසා. ඒ කියන්නේ මේ මාසේ අපිට ඒක තවත් අදිස්ථානයක කරන්න ඕනේ. මේ මාසේ අපි අපේ බුදුජන වහන්සේගේ ජම්ම බුද්ධත්වය සහ මහා පරිනිර්වාණ මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ තමයි ගොඩාක් වේදගත් කෙනෙක් අපේ ජීවිතයට සහ බුදුරජාණන් වහන්සේගේ වගේ කෙනෙක් මේ ලෝකේ නැත. බුදුරජාණන් වහන්සේ කරපු දේවල් සමන්නේ යම් කෙනෙක් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අනුකම්පාවෙන්ට ඔක්කොම අතහැරියා. ඒ කියන්නේ සමන්නේ කෙනෙක් ඒක කරන්න බෑ. පොඩි දේවල් බලට අතරින්න අපිට ගොඩක් අමාරුයි. ඒ බුදුරජාණන් වහන්සේ ඔක්කොම අතහැරියා. අනික ඔබ සෙම ලංකාවේ ඉපදීම ඒක ගොඩක් බසානවන්තයි. මම ගොඩක් වතාව එක කිව්වා. මොකද ඔබ සෙම ඉන්නේ බෞද්ධ රට. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ඉගෙන ගන්න ඒක ගොඩක් අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ ඔබ සෙම ගොඩක් බසානවන්තයි. මොකද මේ ලෝකේ බෞද්ධ රට ගොඩක් අඩුයි. තිබේ ඔමසෙම ගොඩක් බසනවන්තයි. මේ රට හැමතැනට පන්සලක් තියෙනවා. හැමතැනම තියෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා, මෙහෙණි වහන්සේලා ඉන්නවා. ඒක ගොඩක් ලොකු දෙයක්. මොකද මම ගොඩක් දුර සීට ආවා. මම ඉපදීම ඉතාලියේ. මගේ රටේ මේ බෞද්ධ රටක් නෙවෙයි. හැබැයි මම ගොඩක් දුරෙන් ආවා මේ බුද්ධ ආගමට ඉගෙන ගන්න අවබෝධය කරන්න. හැබැයි ඔබ සෙම මේ ගෙදර ළඟින් මේ අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ඒක ලොකු දෙයක්. අපිට මේ මාසේ ඒක මාතක වෙන්න ඕන, මාතක කරන්න ඕනේ. අපි මාතක් වෙන්නේ පළවෙනි අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේගේ ජම්මය. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව ආරම්භ වුණේ ලුම්බිනි සල්උයානේ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ජම්මය තමයි ගොඩක් ලස්සන සිදුවීම්. උන්වහන්සේ කිව්වා පළවෙනි වචන කිව්වා අග්ගෝ හමස්මි ලෝකස්ස. ඒ කියන්නේ මම ලෝවට ආශ්‍රාමෙමි. ඒක තමයි ලොකු අර්ථ. මොකද බුදුරජාණන් වහන්සේ ඊපදුනේ පස්සේ මේ ලෝකේ සම්පූර්ණ වෙනස් වෙලා. අපේ ජීවිතය තමයි වෙනස් වෙලා. මේ ලෝකේ පරිපූර්ණ වෙලා. සිද්ධාර්ථ කුමාරය ගොඩක් පින් තියෙන නිසා උපතින්ම ලස්සන ජීවිත ලබා ගත්තා. ලස්සන ඇඳුම් තිබ්බා. ලස්සන මාලිගාව තිබ්බා.
එතුමා වෙනුවෙන් හැමදේම කරන්න පුළුවන් අයෙත් හිටියා. ගොඩක් සුන්දර බිරිඳ හිටියා. හැමදේම හම්බ වුණා. හැබැයි සිද්ධාර්ථ කුමාරයා එතුමට තියෙන මේ අවබෝධය නිසා ඔක්කොම අතරින්න පුළුවන්. මේ ලෝවේ මේ සමාජය තමයි ගොඩක් මැටීරියලිස්ටික් සමාජය නේද? ආධ්‍යාත්මික පොහසත්කම ගොඩක් අඩුයි. අපි හිතනවා අපිට මේ තාවත් එක දෙයක් ලැබුණොත් අපිට සතුට වෙන්න පුළුවන්, අපේ ජීවිත පරිපූර්ණ වෙන්න පුළුවන්. හැමදම හොයනම මේ අපිට තියෙන වදා හොඳ කාර් එකක්, ගෙවල්, ඉඩාම හැමදම එක හොයනවා. හැබැයි අපිට කොච්චර දේවල් තිබුණත් ඒක මදි. අපි හිතනවා ඒක මදි කියලා. නේද? අපේ හිත හිස් බවක් තියෙනවා. ඒ කියන්නේ අපේ ජීවිතේ මේ වගේම හිස් බවක් තියෙනවා නම්, දැනෙනවා නම් ඒ කියන්නේ අපිට අවබෝධය නැති නිසා. අපිට මේ ලෝකෙ ගැන අවබෝධය තියෙනවා නම් අපිට මේ වගේම හැඟීම නැහැ. හැබැයි මිනිස්සු හැමදාම සමහර දේවල් පස්සේ යනවා. නේද? එහෙමයි. අපිට හැමදාම මේ හිතනවා කල්පනා කරනවා මට තාවත එක ඕනේ. මට දැන් තියෙන වඩා හොඳ එක හමු වෙන්න ඕනේ. හැබැයි අපිට ඇත්ත අවබෝධයක් නැහැ. මේ ලෝකේ බොරු තුනක් තියෙනවා අපේ හිතේ. අපි හිතනවා හැමදේම සදාලිකයි කියලා. ඒක නිසා අපි හිතට රිදෙනවා. අපිට සතුටු වෙන්න බෑ. ඒක ලොකු බොරුවක්. අපි හිතනවා අපේ ළඟ ඉන අය, අපේ ළඟ තියෙන දේවල් අපිට එක හැමදම ඉන්න පුළුවන් කියලා. හැබැයි ඒක බෑ. ඔක්කොම දේව ආත්මය අනිත්‍යයි. අපිට ඒක පලාණය කරන්න බෑ. හැබැයි අපිට දුක් වෙන්න මොකද අපිට පාලනය නොකරන්න පුළුවන් දේවල් පාලනය කරන්න ඕනේ. ඒක නිසා අපිට දුකක් ලැබෙනවා. අනික අපිට හිතනවා මේ ලෝකේ කිසිම දුක් නැහැනම් අනිවාර්යයෙන්ම අපිට අපේ සිටුේෂන් ගැන අපේ ජීවිත ගැන සතුටු වෙන්න බෑ. මොකද අපිට මේ දුක් වළකින්න බෑ. අපිට ඒක වළකින්න බෑ. හැබැයි අපිට ඒක මුහුණ දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ඊගඹිම් හරහා. ඒක හොඳ දෙයක්. අනික මගේ මේ වගේම දේවල් ස්ථීර ආත්මය තියෙනවා කියලා අපිට හැම හිතනවා නම් අපිට දුක් වෙනවා. අපි හිතනවා මම කියලා මම හැමයි. හැබැයි මේ වගේම දේවල් නැහැ. ඒ වගේම ඔයයි මමයි හැමදේම හැම මොහොතේ වෙනස් වෙනවා. මේ මොහොතේ මම හොඳින් ඉන්නවා. හැබැයි ටිකකින් පස්සේ අපි දන්නේ සමහර විට අපි ලෙඩ වෙනවා. අපි කැමති දේවල් නැති වෙනවා. ඒක ජීවිත ස්වභාවය. හැබැයි අපිට මේ වගේම බොරු පස්සේ යනවා නම් අපේ ජීවිතේ ගොඩක් හිස් බවයි තියෙයි. බුදුරජාණන් වහන්සේ මේ වගේම අවබෝධය ලැබගත්ත නිසා උන්වහන්සේ ගොඩක් සතුටින් හැමදේම හදහැරියා. අනිවාර්යයෙන්ම අපිට සමාන්‍යය නේද? ඒක නිසා මෙච්චර ලොකු දෙයක් අපිට කරන්න බෑ.
හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ කතාවෙන් මේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. ඒක අපේ ජීවිතේට ගොඩක් ලෝක උදව්වක්. ඒ වගේම දවසක් බුදුරජාණන් වහන්සේගේ මාලිගාව පිටින් දෙකලා තියෙනවා. එතුමට කවදාම දෙකලා නැත් දේවල්. මොකද බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාරයා ජීවිතේ මේ මාලිගාවෙන් මාලිගාව හිටියකොට මේ ජීවිතේ ගොඩක් ලස්සනයි. හැම දේවල් තියෙනවා. හැබැයි සාමාන්‍ය සමාජයේ තමයි ඒක ගොඩක් අමාරුයි. සල්ලි නැති අය තියෙනවා. දුක්ඛින් අය ඉන්නවා. හැබැයි එතුම කවදාවත් ඒක දෙකලා නැහැ. ඒ වෙලාවේ එතුමට ගොඩක් පුදුම වුණා. මොකද එතුම දෙකල මේ ලේඩවීම, වයස වීම සහ මරණය. එතුමට ගොඩක් පුදුම වුණා. මේ මාලිගාවේ පිට මේ වගේම දේවල් තියෙනවා කියලා. මේ එතුම එක දෙකල නිසා ලෝක අවබෝධයක් ලබා ගත්තා. මේ ජීවිතේ සත්‍ය යථාර්ථය හොයන්න ඕනේ. ඒ නිසා එතුම ඔක්කොම අතහැරියා. එයාගේ මාලිගාව, එයාගේ බිරිඳ, පුත, සේප සම්පත් ඔක්කොම අතහැරියා. උන්වහන්සේක කාර්ය ඔක්කොම කාර්ය තමන්ට සහ ආපිට විමුක්ති වෙනුවෙන්. ඒකටට මේක ලොකු දෙයක්. මොකද මේ මිනිස්සු ගොඩක් අය ආත්මార్థකාමී. ගොඩක් ආත්මార్థකාමී. අනිත් අය වෙනුවෙන් දේවල් අතරින්න බෑ. බේතුම මේ ලෝ වෙනු ඒක කාර්යය. අපිට මේ ගැන හැමදම මතක කරන්න ඕනේ, මතක් වෙන්න ඕනේ. ඒ තමයි මේ තුම එක මේ වගේම යථාර්ථ මොහොන දීලා. හැබැයි ගොඩාක් අය ඒක මොහොන දෙන්න ඕනේ නැහැ. ඒක මොහොන දෙන්න බෑ. හැමදම බාලා කිනවා. අපි හිතනවා අපි අද හොනින් ඉන්නවා. ඒක ඇත්ත. හැබැයි හෙට මොකද්ද වෙයි කියලා අපි දන්නේ නැහැ. අපි හිතන්නේ අපි හැමදාම සදාකාලික ජීවිත වෙයි කියලා. ඒක බෑ. හැබැයි අපි හැමදාම එහෙම ජීවත් වෙනවා. අපිට මාරන්නේ නැති කියලා අපි හිතනවා. ඒක බොරු. අපි හිතන්නේ අපිට හැමදාම සදාකාලික හොඳින් වෙයි කියලා. ඒක බොරුවක්. ඔබේ ජීවිතේ මේ වගේම හිස් බවක් තියෙනවා නම් මේ ජීවිතය යථාර්ථය දිහා බලන්න. අවබෝධ කරගන්න. එතකොට ඔක්කොම හොඳ වෙයි. අපිට මාරේ තියෙනවා. අපි හැමෝම තමයි. අපිට මේ වගේම නරක සිතුවිලි තියෙනවා නම් මේ වගේ පරිගැනීමට රණ්ඩු වෙන්න නරක විදිහට ප්‍රතිචාර කරන රණ්ඩු වෙන්න තරහ වෙන්න කැමති යන එක තමයි අපේ හිත මාරය. ඒක සාමාන්‍යයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන කාලින් ඒ වගේම ප්‍රශ්නේ මුහුණ දීලා. ඒ බුදුරජාණන් වහන්සේ සති හොස්සේ අධිෂ්ඨානය ඔස්සේ ඒක මේ මාරෙන් නැති කරගත්තා. බුදුරජාණන් වහන්සේ ජයගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වලා අවබෝධය ලබා ගත්තා. ඇත්තටම මේ මාරේ අපිට හැමෝම තියෙනවා. විශේෂයෙන්ම මේ කාලේ අද දවසේ
මම දකිනවා ගොඩක් තරුණ අය මේ අගාමිකයන් මේ අධ්‍යාත්මික ජීවිතෙන් ටික ටික දුර යනවා. මේ තමන්ගේ මාර්ගය තමයි සිගරට් බොන්න ඕනේ, මත්පැන් බොන්න ඕනේ, පන්සල යන්න කැමති නැහැ. මේ වගේම දේවල් තමයි මාර්ගය. මොකද මාර්ගය තමයි කැමති අපි මේ පන්සල යන්නේ බුද්ධාගම බුදු ධර්ම පුහුණු කරන්නේ. අපි හිත හැමයි. මේ වගේම දේවල් අපේ හිතේ සිදුනොත් අපිට ඒක හඳුනා ගන්න ඕනේ. අපිට මේ ලෝකේ හොඳම කරන්න පුළුවන් දේවල් තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ධර්මය පුහුණු කරන එක. අපිට මේ ලෝකේ ඇත්තටම ගොඩක් ලෝක අවස්ථාවක් තියෙනවා. මොකද මිහිස් ජීවිතේ ගොඩක් ආදුයි. ඒක මේ දීලා බලන්න මේ ලෝකේ ගොඩක් සතුන් තියෙනවා. ගොඩක්. මිනිස්සු අඩුයි. ඒ කියන්නේ අපි මේ ජීවිත ඉපදෙන්න පුළුවන් එක ගොඩක් වසනවන්තයි. මොකද මේ ලෝකේ නිවන් දකින්න පුළුවන් අපි මිනිස්සු විතරයි. මිනිස්සු විතරයි. සතුන් නම් බෑ. ඒ නිසා මේ හොඳ අවස්ථාවක් ගොඩක් තාදින් අල්ලා ගන්න ඕනේ. නරක සිතුවිලි, නරක පුරුදු අපි උත්සාහ කරමු. ඒක නැති කරගන්න. හරි. මේ වගේම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පස්සේ උන්වහන්සේ මේ ලෝකෙට චතුරාර්ය සත්‍ය හතරක් හෙළි කරා. ඇත්තටම අපිට අනුකම්පාවෙන් මේ වගේම මේ සත්‍ය ලබා ගන්න තනුම් ගන්න පුළුවන් නම් අවබෝධය ලබා ගන්න පුළුවන් නම් අපේ ජීවිතේ ගොඩාක් ලස්සන වෙයි. පළවෙනි සත්‍ය මොකද්ද? පළවෙනි සත්‍ය තමයි මේ ලෝකේ දුක් තියෙනවා. අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑනේ. ඇත්තටම මේ ලෝකේ දුක් තියෙනවා. නේද? අපි මේ පළවෙනි මොහොතේ අපි මේ ලෝකේ දකින්නවා. ඒ මොහොතේ තමයි දුක්. මොකද අපේ අම්මට රිදෙනවා. ඒක ඇත්ත. ගොඩක් දේවල් මේ ලෝකේ දුක් තියෙනවා. දෙවෙනි සත්‍ය තමයි මේ දුක් හේතු තියෙනවා. සත්‍ය තුන්වෙනි තමයි මේ දුක් නැති කරගෙන මාර්ගය තියෙනවා. ඒ අන්තිම සත්‍ය තමයි මේ දුක් නැති කරගෙන මාර්ගය තමයි අටස්ථාංගික මාර්ගය. ඒක ඇත්තටම අපේ ජීවිතේ අපිට සමහර වෙලාවට අපිට සම්පූර්ණ එක පුහුණු කරන්න බෑ. අටස්ථාංගික මාර්ගය. හැබැයි අපි දවසකින් ටික අපේ පුරුදු වෙනස් කරන්න පුළුවන් නම් අපේ ජීවිතේ ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේක කොහොම ආරම්භ වෙන්නේ අපේ අදිස්ථානයෙන්. මම ඒක කිව්වත් ඒක වැඩක් නෑ. ඒක කොහොම ආරම්භ වෙන්නේ ඔබේ අදිස්ථානය. ඇත්තටම ඔබට ජීවිතේ එපා වෙලා නම් ඒක තේරුම් ගන්න, ඒක අවබෝධය ලබා ගන්න, ඒක අවබෝධ කරගන්න. ඒක ජීවිත එපා වෙලා ඒක සාමාන්‍යයි. හැබැයි මේ හැඟීම් විසඳුමක් තියෙනවා. අපිට ධෛර්ය සම්පන්න අපේ ජීවිත වෙනස් වෙන්න කැමති නම් අපිට ඒක කරන්න ඕන. දවසම බුදුරජාණන් වහන්සේගේ ඊගෙම්බි පුහුණු කරමු.
එතකොට අපේ ජීවිතය යහපත් වෙයි. සමහර වෙලාවට ඇත්තටම අපේ මේ ඔබේ රේකියා අවස්ථානේ පවුල සමහර විට ඒක තරහ වෙන කැන්තියාන පරිගැනීම මේ වගේම හේතුව තියෙනවා. රණ්ඩු වෙන්න නිසා තරහ වෙන්න නිසා අපිට ඒක හඳුනා ගන්න ඕනේ. මගේ සිතුවිලි මේ නාරක සිතුවිලි මේ අයහපත් සිතුවිලි ආවා. හැබැයි මම මේ වගේම ප්‍රතිචාර දෙන්න ඕනේ නැහැ. මොකද මම ප්‍රතිචාර දුන්නොත් මගේ ක්‍රියාව ප්‍රතිබාලයක් තියෙනවා. සමහර මේ වගේම රිසර්ච් එකක් ගොඩක් අයහපත්. මගේ ජීවිතේට කිසිම ප්‍රතිලාභයක් නැහැ. නේද? ඒ වගේම සිතුවිලි ඇවිත් ඒක උත්සාහ කරමු ඒක වෙනස් කරන්න. හඳුනා ගන්න. හොඳ සිතුවිලි වලින් අපේ හිත පුරවා ගමු. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මේ ලෝකෙට ගොඩාක් බුද්ධ ධර්ම හෙළි කරා. ගොඩාක් ස්ථානට වේදියා. ඒක මාර්ග මිනිසුන්ට ධර්ම බාන කියලා. මේ හැමදේම අනිත්‍යයි. ඒ තුලව බුදුරජාණන් වහන්සේගේ ශාරීරිය හැමයි. එනිසා බුදුරජාණන් වහන්සේ කුසිනග නාගරයේදී මේ මහා පරිනිබ්බානට පත්වීම සූදානම් කළා. ඒ කාලේ තමයි උන්වහන්සේගේ භික්ෂු වහන්සේලාට ගොඩාක් ශෝක කාලේ ගොඩක් දුක් කාලේ විශේෂයෙන්ම අපි දන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ කල්‍යාණ මිත්‍රට ආනන්ද හිමි. ඒක තමයි අපේ ජීවිතේට ලෝකුපදම්. අපි ආදරේ කෙනාට අපි කැමති දෙයට අපිට කොච්චර කැමති වුණත් අපි කොච්චර ආදරේ වුණත් අපිට දවසක් එහෙම වෙන්න ඕනේ. අතාරින්න ඕනේ. අපි අකමැති වුණත් ඒක කරන්න ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අන්තිම වචන තමයි වය ධම්ම සංකර අපමණ සම්පදේත. මේ කියපු වචන ත්‍රිමම් මොකද්ද? අපේ ජීවිතයේ අපේ ක්‍රියාව අපි කරපු දේවල් අපි කියනද අපි හිතන දේවල් ඔක්කොම අපේ වගකීම විතරයි. අනිත් අය අපි වෙනුවෙන් පින්වැස් කරගන්න බෑ. අපිට මේ විමුක්ති හොයන්න කැමති නම් අපිට ඒක කරන්න ඕනේ. අපේ පෙත්ත ඒක විතරක් කරන්න පුළුවන්. ඒක අපේ අවස්ථාව විතරයි. අපේ වගකීම විතරයි. එනිසා ඒක ගොඩාක් මහන්සියෙන් ඒක උත්සාහ කරන්න ඕනේ. අපි දකිනවා සමහර විට අපේ ජීවිතේ සිදුවීම අපේ ජීවිත නාරක සිදුවීම වෙනුවෙන් අපි අනිත් අය බහිනවා. මේ අපේ වැරදක් ගැන අපේ අවසානවන්ත ගැන අපි සමහර විට මොකද අපේ වැරද්දක් පිළිගන්න බැරි නිසා අපි අනිත් අය
බනිනවා. හැබැයි අපි අපේ කර්ම මේ අපේ වගකීම විතරයි. අනිත් අය අපිට කොච්චර ආදර වුණත් අනිත් අය අපේ වෙනුවෙන් පින් කුසල කර්ම රැස් කරගෙන බෑ. ඒ නිසා ඇත්තටම අපේ ජීවිත අපිට මේ වගේම අපේ ජීවිත වෙනස් කරන ආරමුණ තියෙනවා නම් අපිට ඒක කරන්න ඕනේ. ඒක සිදු වෙන්න පුළුවන් අපේ පැත්තේ විතරයි. අනිත් අය ඒක කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ පරිනිබ්බාන මේ කාලෙන් ඒක අපිට මතක කරා. මේ ජීවිත කොම අපේ කුසල කර්ම සහ අපේ කුසල කර්ම ඒක අපේ වගකීම විතරයි. අපිට පිළිගන්න අමාරු පදම් තමයි අනිත්‍ය. මොකද අපි හැමදාම මේ ශක්තිය හොයනවා. අපේ ජීවිත ශක්තිය හොයනවා. හැබැයි අපි අපේ ශක්තිය හොයන්නේ අනිත්‍ය දේවල් වලින්. අපි බලාපොරොත්තු වෙන්නේ මේ හැමදාම තරුණ වෙන්න, ලස්සන වෙන්න, සල්ලි තියන්න, ඉඩමක් තියන්න. හැබැයි මේ හැමදේම අනිත්‍යයි. ඒ වගේම අපිට මේ දේවල් වලින් සතුට ලැබුණත් මේ සතුට ගොඩක් කැටි. හැබැයි මේ නිර්වාණ දකින්න පුළුවන් නම් ඒක නම් එහෙම නෙවෙයි. ඒ වගේ මේක ඇත්ත සතුට. මොකද අපි නිදහස් වෙන්න. ඇත්ත සතුට තමයි අපිට කිසිම දෙයක් ගැන කිසිම බැඳීමක් තියෙනවා නම් ඒක තමයි ඇත්ත සතුට. අපේ සතුට තීරණ වෙන්න අනිත්‍ය දේවල් වලින් නම් ඒ සතුට ඒක බොරුවක්. එනිසා බුදුරජාණන් වහන්සේ පරිනිබ්බාන දකින්න කලින් ඒක අපිව මතක කළා. මේ වෙසක් මාසේ තමයි මේ අවබෝධ කරගෙන ගොඩ හොඳ අවස්ථාවක්. මොකද මේ අපි දකිනවා මේ පාර මේ වෙසක් කුරු තියෙනවා ඒක දේවල් තියෙනවා. අපි දන්නවා මේ මාසෙ තමයි ගොඩක් කුතුම් මාසය. ගොඩක් කුතුම් කාලය. නිසා අපි උත්සාහ කරමු මේ මාසෙ ටික අපේ නරක පුරුදු නැති කරගමු. අපේ නරක සිතුවිලි නැති කරගමු. පුළුවන් නම් මේ සිල් හොඳට සාධනම් කරමු. මෙහෙණි වංශලත් එක්ක භික්ෂු වහන්සේලත් එක්ක ධර්ම ගැන සාකච්ඡාව කරන්න, ඉගෙන ගන්න, ධර්ම පොත් කියවමු. ඒක උත්සාහ කරමු. පුළුවන් නම් අපි උත්සාහ කරමු හොඳින් කතා කරන්න, හිතන්න, හැසිරෙන්න. අපි දන්නවා මේ දහ කුසල කර්ම සහ දස අකුසල කර්ම ඔක්කොම සිදු වෙන්නේ අපේ සිතුවිලි වලින්. අපේ කතාවන් සහ අපේ ඇසිරීමෙන්. එනිසා අපි උත්සාහ කරමු ඒක හොඳට අන් අයට කතා කරන්න. කෙන්ටි යන්න එපා. රිදෙන වචන කියන්න එපා. හැමදාම අනිත් අයගේම හිතමු. නරක දේවල් නොකරමු. අකුසල කර්ම නොකරමු. ඒ වගේම අපි
පුළුවන් නම් අන් අයට උදව් කරමු. උපකාර කරමු. මේ ධර්ම ශ්‍රාවණය කරන මේ වගේම අද අවස්ථාවක් හදමු. ඒක තමයි අපිට ගොඩක් ලොකු පිනක්. ඒක උත්සාහ කරමු. ඒ වගේම මෛත්‍රී සිතුවිලි අපේ හිත තියාගමු. බාහිර සිතුවිලි නැති කරගමු. මොකද මේ ලෝකේ යුද්ධය ඔක්කොම මේ ලෝකේ ගෙටීම සිදුවෙන්නේ වෛරය නිසා. ඊර්ෂ්‍යාව නිසා. කැන්ති නිසා, ආශාව නිසා, තණ්හාව නිසා මේ ඔක්කොම සිදුවෙන්නේ මේ හේතු නිසා. හැබැයි අපි මනිතන්නේ අපි මේ වගේම අවබෝධය තියෙනවා නම් අපිට කියන්න පුළුවන් අපි උගත් අය. මොකද අපි බෞද්ධ අපිට මේ වගේම අවබෝධය තියෙන නිසා අපිට වසනවන්තයි. ඒ නිසා අපි දන්නවා මේ ලෝභේ ඔක්කොම සිදුවෙන්නේ මේ හේතු නිසා අපි අපේ හිතෙන් මේ හේතු නැති කරගමු. එතකොට අපේ ජීවිත විතරයි නෙවෙයි අපේ ළඟ අයගේ ජීවිත යහපත් වෙයි. සමාය වෙයි. ඒක තමයි එතනම මම හිතන්නේ ඒක තමන් වෙනුවෙන් සහ ආය වෙනුවෙන් ලෝක උපකාරය. ඒ වගේම අපි මේ මාස උත්සාහ කරමු අපේ හිත බාර අත්හරිමු. මොකද අපිට ගොඩක් කෙලීමක් තියෙනවා. සමහර විට මේ අතීතයේ ගැටලුව නිසා අපිට ඒක අතහරින්න බෑ. සමහර රණ්ඩුවක් නිසා සමහර ප්‍රශ්න නිසා අපිට හැමදාම මේ ගැන හිතනවා කල්පනා කරනවා. එතකොට එහෙම සිදු වුණොත් අපිට දුක් වෙනවා. හැබැයි මේ වගේම සිතුවිලි අපිට කිසිම ප්‍රතිලාභයක් නැහැ. අපිට දුක් ලැබෙනවා. එනිසා ඒක උත්සාහ කරමු මේ වගේම බාර අතහරිමු. අපේ හිත අපේ හදවත් නිදහස් කරමු. ඒක අවබෝධ කරගන්න. ඒක ඇත්ත. මේ ලෝකේ ඔක්කොම හොඳ දේවල් අනිත්‍යයි. දුක් දේවල් එහෙමයි. ඒ නිසා අපේ ජීවිතේ තියෙන දුක් දේවල් ගැන දෙවි හිතන්න එපා. ඒක ජීවිත ස්වභාවය. අපිට ඒක පිළිගන්න ඕනේ. හැබැයි අපි උත්සාහ කරමු ඒක අපේ නරක කාලේ අපේ ජීවිත නරක පැත්තේ උත්සාහ කරමු වෙනස් කරන්න. මේ මාසෙ විතර නෙවෙයි හැමදාම ඒක කරන්න ඕනේ. එතකොට අපේ ජීවිතේටම ගොඩක් ලස්සන වෙයි. අපේ හිත නිදහස් වෙයි. අපේ හිත නිදහස් නම් අපිට හොඳට බුදුරජාණන් වහන්සේගේ ගැඹිම් පුහුණු කරන්න පුළුවන්. එතකොට ඔබසේම දවසක් දකින්න පුළුවන් මේ අපේ ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ගැඹිම් තියෙනවා නම් කොච්චර සුන්දර වෙයි කියලා. එනිසා මේ මිහිස් ජීවිතයේ අවස්ථාවක් අල්ලා ගමු. ඒක හතරින් එපා. අපේ වටිනා කාලේ
නැස්ති නොකරමු. ඒ වගේම තවත් මේ බුද්ධාගම ගැන ශ්‍රවණය කරන්න, අහන්න, තවත් ඉගෙන ගන්න. ඒක තමයි අපේ ලෝකම වසන්තව බුද්ධ ලෙස. අනික පුළුවන් විදියට අපිට සිහි කල්පනාවෙන් ජීවත් වෙන්න ඕනේ. මම දැක්ක මේ ලෝකේ ගොඩක් අනාතුර සිදු වෙන්නේ අපිට සිහි කල්පනාව නැති නිසා. අපි හැමදාම සිහි කල්පනාවෙන් දේවල් කරනවා, කනවා, බොනවා, ඇවිදිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කිව්වා හැම මොහොතේ ඒක සිහි කල්පනාව වෙන හොඳ මොහොතේ හොඳ අවස්ථාවක්. ඒ නිසා පුළුවන් නම් තවත් භාවනා කරන්න. හැමතැන භාවනා කරන්න පුළුවන්. පන්සලේ විතර නෙවෙයි. කියන්නේ ඒකද කාල් දගන්න එපා. හැමතැන භාවනා කරන්න පුළුවන්. අපි ඇවිදිනකොට, වාඩි වෙනකොට, කනකොට, දීග වෙනකොට හැම මොහොතේ ඒක කරන්න පුළුවන්. අපිට අවුල් වුණොත් අපි භාවනා කරන්න ඒ මොහොත නැති වුණොත් අපි මෙරෙන්නේ මේ සිහි කල්පනාව එක ගොඩක් හොඳ දෙයක්. ඒ කියන්නේ අපිට තියෙන හැම මොහොතේ ගොඩක් බතිනවා. අපිට ඒක ළඟමු. හැම හුස්ම තමයි භාවනා කරන ගොඩක් හොඳ අවස්ථාවක්. ඒක ළඟමු. එනිසා අපි මේ වෙසක් මාසේ කාලේ ගොඩක් උත්සාහ කරමු ඒක වටින අවස්ථාව වටින කාලේ අල්ලගමු. අපිට අද කරන ධම්මදේශනාව මම බලාපොරොත්තු වෙන්නේ අද ධම්මදේශනාව තුලින් අපි රැස් කරගෙන සියලු පින් දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙනවා. ඒ පින් අනුමෝදන් වන දෙවියන්ගේ පිහිට ආශිර්වාද ආරක්ෂාව අපි හැම දිනකට සැලසේවා.